සාදරයෙන් පිළිගන්නවා අදත් මාස්ටර් මූවී වචස්ලා සිළුම දෙනා ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, ත්‍රිලර් මේ වගේ ෆිල්ම් අපි ඔයාලට ඕන තරම් ගෙනල්ලා ඇති. හැබැයි ඔන්න අද මාස්ටර් මූවී වෙතින් පළවෙනි වතාවට ගෙනලා තියෙන්නේ රහස් පරීක්ෂක ෆිල්ම් එකක්. කතා දෙකක් නැහැ. තප්පරෙන් තප්පරේ ඔයාගේ ඇඟට කුතුහලය එන්නත් කරන මොහොතින් මොහොත හම්බෙන සාක්ෂිත් එක්ක සම්පූර්ණ කතා මාලාවම උඩ යටකුරු වෙන මේ අපූරු කතා මාලාව තමයි 2025 රිලීස් වුණ කාන්තා චිත්‍රපටිය. IMDb අගේ 10න් 8.5ක් දීලා තියෙන මේ ෆිල්ම් එකේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. කතාව පටන් ගන්නේ වැසි පිරුණු එක්තරා අන්ධකාර දවසකින්. විශාල ගොඩනැගිලි සමූහයක් ගාවට කාර්යයක් එනවා. ඊට පස්සේ මේ කාර්යකයා ආපු පුද්ගලයා බිමට බහිනවා. මේ පුද්ගලයා කවුද කියලා අපිට තාම පෙන්වන්නේ නැහැ. මේ පුද්ගලයා මෙහෙම කාමරයක් ගාවට ගිහිල්ලා දොරත් ඇරලා ඇතුළේ ඉන්න පුද්ගලයාට වෙඩි තියනවා. මේ පුද්ගලයා කවුද? මොහු කාටද වෙඩි තියන්නේ? මේ තැන මොකක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්ක තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. කතාව පටන් ගන්නේ මොඩර්න් ස්ටුඩියෝ කියන ෆිල්ම් හදන ආයතනයෙන්. මේ තැනට එනවා රාජවන් කියලා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. මෙයාත් මේ කතාවේ ප්‍රධාන චරිතයක් තමයි. මේ ස්ටුඩියෝගේ ලොක්කා මෙයාට එන්න කියලා තියෙන්නේ මෙයාගේ එක්තරා පිටපතකට ඉන්වෙස්ට් කරන්න කැමති ඉන්වෙස්ටර් කෙනෙක් මෙයාට හොයාගන්න පුළුවන් වෙලා. ඉතින් මෙතනදී මේ ස්ටුඩියෝගේ අයිතිකාරයා මෙයාගේ නම මාටින්. මේ මාටින් කියනවා ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි ටී.කේ මහදේවන් කියලා. ටී.කේ මහදේවන් කියන්නේ මේ වෙනකොට රටේ ජනප්‍රියම නළුවා. ඒ වගේම එක පැත්තකින් එයා රාජවන්ගේ ගෝලයෙකුත් වෙනවා. හැබැයි ඉතින් මහදේවන් මේකට ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම මහදේවන් මේකේ නළුවෙකුත් වෙන්න ඕනි. සාමාන්‍ය නළුවෙක් නෙවෙයි ප්‍රධාන නළුවා. හැබැයි මේක ඇහුවට පස්සේ රාජවන් කලබල වෙනවා. මොකක් හරි හේතුවක් හින්දා මහදේවයි මෙයයි අතර හොඳ සම්බන්ධයක් නම් තිබිලා නැහැ. රාජවන් මාටින්ගෙන් අහනවා ඔයා මේ වැඩේට කැමතියි කියලා කිව්වද කියලා. ඉතින් මාර්ටිනුත් මේ වැඩේට කැමතියි කියලා. හැබැයි රාජවන් මෙතනින් නැගිටලා කියන්නේ මම කැමති නළුව තමයි මේකට ඇඩ් කරන්න ඕනේ කියලා. මෙහෙම කියලා ඔහු මෙතනින් යන්න හදනවා. ඉතින් මේත් එක මාටින් යනවා රාජවන් ගාවට. අපි ඔයාට ඕන තරම් උදව් කරලා තියෙනවා. ඔයාට ඉල්ලන ඕනම දේවල් අපි දීලා තියෙනවා. මේ වෙනකොට අපි ලොකු ණයගොඩකට හිර වෙලා ඉන්නේ. ඉතින් මේක තමයි අපිට හම්බෙන අවසාන chance එක. අපට උදව් ඕනෙම වෙන මේ වෙලාවේදී ඔයා අපිව දාලා යනවද කියලා මාටින් අන්තිමට අහනවා. ඔන්න මේ දේ නිසා රාජවන් අන්තිමට මේ වැඩේට කැමති වෙනවා. මේ ෆිල්ම් එකේ නම තමයි සාන්තා. ඔන්න ඉතින් මේ ෆිල්ම් එක පටන් ගන්න දැන් හැමෝම ලෑස්ති වෙනවා. ඔයා අනාගතේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔයා මේ ෆිල්ම් එක බලන්න ඕනි. ඉතින් මෙතන ඉන්න සහාය අධ්‍යක්ෂක තමයි බාබු කියන්නේ. මිනිහා තමයි මේ හැමදේම හැන්ඩල් කරන්නේ. ඔන්න එක පැත්තකින් රාජවන් යනවා ප්‍රධාන නිලිය හම්බෙන්න. මෙයාගේ නම කුමාරි. ඉතින් මේ කුමාරි කියන්නේ රාජවන්ගේ ගෝලයෙක්. මෙතනදී රාජවන් කියන්නේ මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය වගේම නළුවත් ඔයා කියලා. නැතුව අරු නෙවෙයි. ඔන්න මෙතනදී අපිට තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් රාජවන් සහ මහදේව අතර තියෙනවා කියලා. ඉතින් දැන් අපිට පෙන්නනවා මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා මහදේව මේ තැනට එනවා. මේ තැනට ඇවිල්ලා කලින් සූදානම් කරපු දර්ශන නැතුව වෙන එකක් ගමු කියලා මොහොම මෙතෙන්දි කියනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ නම සාන්තා නෙවෙයි කාන්ත කියලාත් මොහොම මෙතෙන්දි වෙනස් කරනවා. ඔන්න මේකට හොඳටම රාජවන්ට කේන්ති යනවා. මොකද මෙයා මේක තමන්ගේ අම්මගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි පිටපත් කරලා තියෙන්නේ. ඉතින් මේකට අකමැත්තෙන් වුණත් රාජවන්ට කරන්න දෙයක් නැහැ. මොකද මේකට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මහදේවා හින්දා. ඔන්න ඒත් එක්ක මෙතෙන්ට කුමාරිත් එනවා. හැබැයි කුමාරි නම් රාජවන්ගේ පැත්තේ. ඔන්න දැන් ෂූට් එක පටන් ගන්නවා. රාජවන් කියනවා බාබුට ප්‍රධාන නළුවට කියන්න සැහැල්ලුවෙන් ඇවිල්ලා වාඩි වෙන්න කියලා. කොහොම වුණත් මහදේව නම් කරන්නේ එයාට ඕන එක. ඔහු දන්නවා තමන් මොන විදිහටද මේ ෆිල්ම් එකේ හැසිරෙන්න ඕන කියලා. අන්න ඒ නිසා එයා පිටපතෙන් එළිය තමයි වැඩ කරන්නේ. ඉතින් මිනිහා හොඳට ඇඩ් කරපු හින්දා අනිත් අයත් අප්පුඩි ගහනවා. මහදේව බාබුගෙන් අහනවා මම හොඳට කරා නේද කියලා. සාමාන්‍යයෙන් නළුවෙක් අධ්‍යක්ෂකගෙන් තමයි අහන්නේ මම හරියට ඇඩ් කරාද කියලා. හැබැයි මේකේ මේ දෙන කතා කරන්නේ නැති හින්දා බාබු තමයි මේ හරහා ඉන්නේ. ඔන්න මේකට නම් හොඳටම රාජවන්ට මල පයින්නවා. උඹට අත්පුඩි ගහන්නද යකෝ මම මේක පිටපත් ලියන්නේ. ඔයාලා අත්පුඩි ගහනින් තමයි මුන් වගේ බාගෙට රඟපාන එවුන්ට අං ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙම කේන්ද්‍ර ගිහිල්ලා රාජවන් හයියෙන් මහදේවට බයිනවා. ඉතින් මහදේව කියන්නේ මහත්තයා ඔයා අකමැති නම් මං ඔයාට ඕන විදිහට මේක කරන්නම් කියලා. ඕන නම් නෙවෙයි යකෝ මට ඕන විදිහට තමයි මේකේ වැඩ වෙන්න ඕනේ කියලා ළඟ තිබ්බ පුටුවකින් මහදේවට රාජවන් ගහනවා. කොහොම හරි නූලෙන් තමයි මේ පාර මහදේව බේරෙන්නේ. ඉතින් මේ දේ නිසා මහදේව ඊළඟ ෂූට් එක රාජවන්ට ඕන විදිහට කරනවා. මේ පාර රාජවන් ඇවිල්ලා මහදේවගෙන් අහන්නේ මොකද ලොක්කම් බැස්සද කියලා. මෙන්න මේ දේ නිසා මහදේව කියනවා මම මේ ෆිල්ම් එක ගන්නම් ඔයා පැත්තකටලා බලාගෙන ඉන්න කියලා. බලමු මගේ රංගපෑම් වලට අනුව ඔයා කොහොමද අත්පිරු නොගා ඉන්නේ කියලා. මේ චිත්‍රපටිය වෙන්න ඕනි මට ඕනේ විදිහට කියලා කියන ගමන් ෂූට් එක ආපහු පටන් ගන්නවා. ඔන්න මෙතනින් පස්සේ අපිට අතීත කතාවක් පෙන්නනවා. රාජවන් සහ මහදේව් එකට ඉන්න සිද්ධියක් තමයි මේක. මේකෙදි අපිට පේන්නේ මුන් දෙන්න දැන් විරසක වුණාට ඉස්සර හොඳ සම්බන්ධයක් තිබුණ දෙන්නෙක් කියලා. මේ ෂූටින් එක පටන් ගන්න හැදුවත් නිලිය තාමත් ඉන්නේ රාජවන්ගේ පැත්තේ. මම රඟපාන්නේ රාජවන් මට කියන දේවල් විතරයි කියලා මෙතෙන්දි කුමාර කියන නිසා අකමැත්තෙන් වුණත් මේ වැටේට රාජවන්වත් ගන්න වෙනවා. ඉතින් මෙයාලා මේම හොඳට රඟපානවා. කුමාරගේ පළවෙනි චිත්‍රපටිය වුණත් රාජවන් කියලා දුන්න දේවල් නිසා කුමාරි හොඳට රඟපානවා. හැබැයි ඒක අවස්ථාවකදී කුමාරි මහදේවට කණේ පාරක් ගහනවා.
ඇත්තම ෂූට් එකේ තිබ්බේ අත කනගාවෙන් ගන්න කියලා විතරයි. හැබැයි ඉතින් මහාදේව පණ්ඩිතකමට තව එකට එකක් ඉල්ලන නිසා මුට තව පාරක් කනේ පාරක් කන්න වෙනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්නත් මේ චිත්‍රපටියේ ඇති වෙනවා. ඔන්න ඉතින් දවසක් කුමාරි බාබුගෙන් අහනවා ඇයි මහාදේව හා රාජවන් විරසක වෙලා ඉන්නේ කියලා. මුලින්ම මේ දෙන හම්බෙලා තියෙන තිරුවාල් වලදී තිබුණ වීදි නාට්‍යයකදී එකම නාට්‍යයේ චරිත 8ක් මහාදේව කරලා තියෙනවා. ඉතින් මෙන්න මේකට ආස වෙලා තමයි රාජවන් මහාදේවව තමන් ගාවට අරන් තියෙන්නේ. මොකද මහාදේව කියන්නේ අනාථයෙක් හින්දා. ඒ වගේම එහිදි තමයි රාජවන් මහාදේවට හරියට රංගන ශිල්පය කියලා දීලා තියෙන්නේ. ඒ දවස්වල රාජවන් කියපු කිසිම දෙයකට මහාදේව බෑ නොකියා කරලා තියෙනවා. ඒ වගේම මහාදේවගේ පළවෙනි චිත්‍රපටියත් හිතා ගන්න බැරි විදියට ගොඩාරියක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් දැන් කුමාරිට වගේම අපිටත් තියෙන ප්‍රශ්න තමයි ඇයි එහෙනම් රාජවන් වගේම මහාදේව විරසක උනේ කියලා. ඉතින් කුමාරි ෂූටින් ඉවර වෙලා යනවා මහාදේවගෙන් සමාව ගන්න එයාගේ කම්මුලට ගහපේකට. ඒකට කමක් නැහැ කියලා යන ගම මං ඔයාව දාගෙන යන්නම් කියලා කුමාරිවත් මෙයාගේ වාහනේට දාගන්නවා. ඒ වගේ මේ වාහනේ යන ගමන් ඉද්දි කුමාරි අහන්නේ ඇයි රාජවනුයි ඔයයි කතා නොකර ඉන්නේ කියලා. හැබැයි ඉතින් මහාදේව නම් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට මම ඔයාලට දෙයක් පෙන්වන්නම් කියලා මෙයා එක්කන් යනවා රාජවන් යන්න ඉඳපු උත්සවයට. ඔව් මේකත් මේ මහා රෑම තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මහාදේව සින්දුවකුත් කියනවා. කොහොම වුණත් කුමාරට බැල්ම දාන මිනිහ අමතක කරන්නෙත් නැහැ. මේ කුමාරි ඉන්නේ රාජවන් ගුරුතුමාගේ ගෙදර. මොකද මේ කුමාරි කියන්නේත් අනාථයෙක්. ඊළඟ දවසේ අපිට පෙන්නනවා ෂූටින් එකේදී මහාදේව එයාගේ බිරිඳත් එක්ක ඉන්නවා. ඔව් මහාදේව කියන්නේ කසාද බැඳපු කෙනෙක්. ඒ වගේම රාජවන් කුමාරිගෙන් අහනවා ඇයි ඊයේ රෑ කන්නාවේ නැත්තේ කියලා. හැබැයි ඉතින් මේකට කුමාරි නම් උත්තරයක් දෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ මේ ෂූටින් අතරදී මහාදේව කුමාරට බැල්ම දාන එක කොහොමවත් නතර කරන්නේ නැහැ. කොහොම වුණත් අපිට තේරෙනවා මේ දේවල් වලට කුමාරිත් අහුණ පාටක් තමයි පේන්නේ. කොහොම වුණත් මේ දේවල් ටිකෙන් ටික රාජවන්ටත් තේරෙනවා මිනිහා නම් ඉන්නේ මේ දේවල් වලට හොඳටම කේන්ති ගිහිල්ලා. ඉතින් මේ දේවල් කුමාරිට කියලා රාජවන් හොඳටම බයිනවා. ඌ උඹව රවට්ටනවා කියලා කුමාරිට රාජවන් කියනවා. ඔන්න දවසක් ෂූටින් එකේදී මහාදේව කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔළුව ගහගන්න එකකට ඇඩ් කරන්න තියෙනවා. හැබැයි රාජවන් කේන්ති ගිහිල්ලා කියන්නේ උඹ මහලොකු කෙරුමෙක් නම් ඇත්තටම කණ්ණාඩිය ඔළුව ගහගනින් කියලා. හැබැයි ඉතින් මහාදේවත් කාටවත් නැමෙන්න කැමති නැහැ. ඉතින් මෙන්න මේ දේ නිසා මහාදේව ඇත්තටම කණ්ණාඩිය ඔළුව ගහගන්නවා. මෙන්න මේ දේ නිසා මෙතන ලොකු අවුල් ජාලයක් වෙනවා. ඒ වගේම මේ සිද්ධිය පත්තරවලත් යනවා. ඔන්න මේ නිසා පහුවදා මහාදේව බෙහෙත් දාගෙන එනවා. ඒ අතර මෙයාට බාබු ඇවිල්ලා කියනවා බයික් එකක ආපු කොල්ලෝ දෙන්නෙක් රාජවන්ගේ කකුල කඩලා කියලා. ඒ වගේම අද කුමාරිත් ඇවිල්ලා නැහැ. මෙයාලා හිතන්නේ මේ වැඩේ කරලා තියෙන්නේ මහාදේව කියලා. ඒ නිසා අද ෂූටින් කරන්න වෙන්නේ කුමාරි නැතුව. ඔන්න මේ අතරේ මහාදේව රාජවන්ගේ ගෙදර යනවා කුමාරිව එක්කන් එන්න. හැබැයි කුමාරි කියන්නේ ඔයා ඇවිල්ලා රාජවන්ගෙන් සමාව අරගෙන එයාවත් එක්කගෙන ආවොත් මම එන්නම් කියලා. ඉතින් මේ කුමාරගේ ඉල්ලීම හින්දා මහාදේව වෙනම සමාව ගන්න. මෙහෙම ඇවිල්ලා මහාදේව අහන්නේ රාජවන්ගෙන් ඔයාගේ කකුලට කොහොමද කියලා. හැබැයි ඉතින් රාජවන් තමන්ගේ සෙරෙප්පු ගලවලා අරන් මුට ගහනවා. ඔන්න මේ දේ නිසා මහාදේව මෙතනින් යන්න යනවා. හැබැයි යන්න කලින් කුමාරිට කියන්නේ ඔයා ආවේ නැත්තම් මම වෙන කෙනෙක්ව ගන්නවා කියලා. ඉතින් කුමාරි ගිහිල්ලා රාජවන්ගෙන් අහනවා ඔයාලා අතර ඇත්තටම මෙච්චර ප්‍රශ්නයක් වෙන්න මොකක්ද උනේ කියලා. ඔන්න දැන් අපිට බලා ගන්න පුළුවන් ඒ අතීත කතාව. දවසක් මහාදේව රාජවන්ගේ ගෙදරින් යනවා. එයාට ෂූටින් එකකට ආරාධනාවක් ලැබුණ නිසා. ඉතින් මෙහෙම ගිහපු මහාදේව ලොකු නළුවෙක් වෙලා තමයි අන්තිමේදී රාජවන්ව හම්බෙන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි රාජවන් කාලයක් තිස්සේ ලියාලා තියාගත්ත සාන්තා කියන චිත්‍රපටියට ආයෝජනය කරන්න. ඔව් ඔයාලට මතක නම් මේ චිත්‍රපටිය තමයි. හැබැයි මේ වෙද්දි රටේ ගොඩාරියක් ජනප්‍රිය නළුවෙක් තමයි මහාදේව කියන්නේ. ඔන්න මෙහෙම ඇක්ටිං පටන් ගන්නවා. මහාදේවට තේරෙනවා මේ සමහර තැන්වල ඇක්ටින් වෙනස් වෙන්න ඕනි කියලා. ඒ මොකද මහාදේව ගොඩාරියක් චිත්‍රපටි වල රඟපාලා තියෙනවා. ඉතින් මෙයා දන්නවා මොන වගේ තැන්වලට මොන විදියටද ඇක්ට් කරන්න ඕනි කියලා. හැබැයි ඒක රාජවන්ට නම් තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මහාදේව ඉන්නේ එයාගේ ප්‍රසිද්ධිය නිසා උඩඟු වෙලා කියලා. ඔන්න ඔය අතරේ මහාදේව කියන එක වචනයක් නිසා රාජවන්ගේ හිත රිදෙනවා. ඒ වගේම ෂූටින් එකේ දුන එක සිද්ධියක් නිසා මහාදේවත් මෙතනින් යනවා. ඒ වගේම ටික කාලෙකින් මහාදේවව නළුවෙක්ගේ මරණයකට අත්අඩංගුවට ගන්නවා. ඉතින් මෙයාට දවසක් රාජවන් ඇවිල්ලා ඇපදෙන නිසා මෙයාට පුළුවන් වෙනවා එළියට එන්න. ඒ වගේ මෙතෙන්දි මහාදේව දැනගන්නවා තමන්ට බොරු නඩුවක් දාලා හිර දාලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි රාජවන්මයි කියලා. ඒ කියන්නේත් රාජවන්මයි. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි ගුරුයි ගෝලයා අතර මෙච්චර වෛරයක් තියෙන්නේ. ඔන්න දැන් මේ කතාව කුමාරිත් දන්නවා. ඉතින් මෙයා දැන් දැනගන්නවා රාජවන් කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියලා. මෙන්න මේ දේ නිසා කුමාරි පහවදාම ෂූටින් වලට යනවා. ඒ වගේ මෙයා මෙච්චර කාලයක් නැවතලා හිටියේ රාජවන්ගේ ගෙදරනේ. ඔන්න දැන් ඉඳන් මහාදේව කුමාරිට වෙනම කාමරයක් වෙලා දෙනවා. ඒ වගේම දැන් මෙයාලා රැට ඇවිදින්න පටන් අරන් මට පේන විදියට මහාදේව දාහු බැල්ම හර ගිහිල්ලා වගේ. මෙයාලා මෙහිම තනියම ඉන්න වෙලාවක කවුරු හරි ෆොටෝ ටිකක් ගහලා ඒක රාජවන්ට පෙන්නනවා. මට පේන විදිහට මේක රාජවන්ගේම වැඩක් වගේ. ඒ විතරක් නෙමෙයි සමහර දවස්වල රැට මහාදේව යනවා කුමාරියව බලන්නත්. ඔන්න ඊට පස්සේ අපිව ගෙනියනවා මහාදේවගේ මාමණ්ඩිගේ උපන්දින දවසට. මේ පුද්ගලයාගේ නම සිවබාලන්. ඉතින් මෙදා මහාදේව සිවබාලන්ට තෑග්ගක් දෙන්න අමතක කරන්නෙත් නැහැ.
මේ උත්සවයේ අතරතුර සියෝබාලන් මහාදේවට කතා කරනවා. මෙහෙම කතා කරලා මෙයාට ෆොටෝ වගේක් පෙන්නනවා. ඔව් මේ වෙන මොකක්වත් නෙවෙයි. එදා කුමාරී මෙයා ඉඳපු ෆොටෝ ටිකක්. හැබැයි ඉතින් මහාදේව මොන බොරුව කිව්වත් ඒක මාමණ්ඩි පිළිගන්නේ නැහැ. සියෝබාලන් අහන්නේ මේක මගේ දුව දැනගත්තොත් මොන වගේ දෙයක් කියාට හිතෙයිද කියලා. ඔන්න මෙතනින් පස්සේ අපිව ආපහු ගෙනියන්නේ ෂූටින් වලට. මේ අතරතුරේදී උඩ තිබ්බ ලාම්පුවක එකපාරටම බිමට වැටෙනවා. මේකෙන් මහාදේව බේරෙන්නේ 99න්. ඒත් එක්ක මෙතෙන්ට රාජවන් එනවා. ඉතින් මහාදේව හිතන්නේ මේක රාජවන්ගේ වැඩක් කියලා. මෙයා කෙලින්ම යනවා මාටින් ගාවට. මෙයා ගිහිල්ලා කියන්නේ මේ වැඩෙන් ඉක්මනට රාජවන්ව අයින් කරන්න කියලා. හැබැයි ඒ වැඩෙත් ලේසි වෙන පාඩක් නැහැ. මොකද එයා ගාව ෆොටෝ වගේක් තියෙනවා කියලා මාටින් කියනවා. ඔන්න දැන් නම් මහාදේවත් වැටලා තියෙන්නේ එසේ මෙසේ කරදරයක නෙමෙයි. ඔන්න ඒ වගේ මේක වෙලාවකදී තිරේ පිටුපස ඇක්ටින් මදි කියලා රාජවන් මහාදේව වගේ බෙල්ල හිර කරලා මරන්නත් හදනවා. ඒ වගේම මේ චිත්‍රපටි පාවිච්චි කරන්නේ ඇත තුවක්කුවක්. නමුත් උණ්ඩ නැතුව. නමුත් අద్භූත විදිහකට මේ තුවක්කුවේ උණ්ඩයක් තිබිලා තියෙනවා. කොහොම වුණත් මේකෙනුත් මහාදේව බේරෙන්නේ 99න්. මෙන්න මේ සිද්ධිය නිසා මෙතන ලොකු කලබලයක් වෙනවා. මේකේ කලින් පිටපතේ හැටියට මැරෙන්න හිටියේ ප්‍රධාන නිලිය. ඒ කියන්නේ කුමාරි. හැබැයි මේකේ උණ්ඩ දැම්මට පස්සේ තුවක්කුව එල්ල උනේ මහාදේවුට. මෙන්න මේ දේ නිසා රාජවන් වගේ මහාදේව් ආගිව් කරගන්නවා. මේ නිසා මෙතනින් කුමාරීත් බැහැලා යනවා. කුමාරි මෙහෙම කාමරයට ගිහිල්ලා හොඳට අඬනවා. මෙතෙන්ට මහාදේවත් එනවා. ඉතින් මහාදේව කියන්නේ ඔයා මේකට අඬන්න ඕනේ නැහැ කියලා. මේක ඔයාගේ වරදක් නෙවෙයි කියලාත් මෙයා කියනවා. ඉතින් කුමාරගේ හිත හදලා මහාදේව යන්න කලින් අන්තිම එක ප්‍රශ්නයක් කුමාරගෙන් අහනවා. ඒ තමයි මෙයාලගේ සම්බන්ධය ගැන රාජවන්ට කිව්වද කියලා. හැබැයි ඉතින් කුමාරි නම් කියන්නේ මං එහෙම කිව්වේ නැහැ කියලා. එහෙනම් අපි මේ චිත්‍රපටය ඉවර වෙලා කසාද බඳිමු කියලා කියන ගමන් මහාදේව මෙතනින් යනවා. මහාදේව මෙතනින් යනවත් එක්කම රාජවන්නත් හම්බෙනවා. ඕන දැන් අපිට පෙන්වන්නේ මෙදා රෑ වෙන සිද්ධියක්. ඔයාලට මතක නම් මේ කතාව පටන් ගද්දී වුණ සිද්ධියමයි. කළු පාට ජැකට් එකකුත් දාගෙන ආපු මිනිස්සෙක් කුමාරිට වෙඩි තියනවා. ඔන්න ඒත් එක්කම කුමාරි ඇදගෙන වැටෙනවා. මේ සද්දය ඇහෙනවා මුරකරුටත්. මිනිහා වෙලා බලනවා මොකද්ද මේ සද්ද කියලා. ඔන්න එතකොට තමයි මෙයා කුමාරි කාමරේ ඉන්න රාජවන්න දකින්නේ. එතකොට කුමාරිය මැරුවේ රාජවන්ද? අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මුරකරු ගිහිල්ලා මේ ගැන මාටින්ව දැනුවත් කරනවා. මාටින් ඇවිල්ලා බලලා ඉක්මනට මෙයා පොලිසියට කතා කරනවා. ඉතින් මේ අපරාධ නඩුව මේ මහා රෑම බාර වෙන්නේ ඉන්ස්පෙක්ටර් ෆීනික්ස්ට. හැබැයි මිනිහත් එක්කන ලේසි වෙන පාටක් පේන්නේ නැහැ. මොකද මිනිහා ආපු ගමන් බාබුට කණේ පාරක් ගහනවා කෑ ගැහුවා කියලා. ෆීනික්ස් ගිහිල්ලා අපරාධ වුණ තැන බලනවා. ඒ වගේම රාජවනුත් පුටුවක ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නේ. ඔයාලා වැරදි වැටහීමක් ගන්න එපා. මොකද මෙතන රාජවන් මැරිලා නැහැ. ඉතින් ෆීනික්ස්ට DIG කෝල් එකක් අරන් තියෙනවා. එයා කියන්නේ රාජවන්ට වරද පටවල ඉක්මනට මේ නඩු ඉවරයක් කරන්න කියලා. ඒ වගේ මේ නඩුවට මහාදේවව ගාව ගන්න එපා කියලාත් ඔහු කියනවා. මොකද මහාදේවගේ මාමාන්ඩි DIG අතර යාළුකමක් තියෙන හින්දා. හැබැයි ෆීනික්ස් නම් මේ දේවල් අහන්නේ නැහැ. මිනිහා ඉස්සෙල්ලාම පණිවිඩයක් කරනවා මහාදේවව එක්කන් එන්න කියලා. ඒ වගේ මේ ප්‍රශ්න කිරීම අතරේ කුමාරි එක්ක ඉඳපු එයාගේ යාළුවා කියනවා කුමාරිට ඊයේ රාජවන් තර්ජනය කරපු හැටි එයා දැක කියලා. ඔන්න මේත් එක්කම ඔයාලට තව දෙයක් කියන්න ඕනි. කුමාරි මැරලා තියෙන්නේ hina වේගෙනමයි. මෙහෙම hina වෙලා මැරුණ මිනිහෙක් ෆීනික්ස් දැකලා තියෙනෙත් පළවෙනි වතාවට. ඒ වගේම පොලිසිය තව කෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා ඇතතුවක්කුවක් මෝඩද ෂූටින් වලට කියලා. මොකද ඒ තුවක්කුවෙන් තමයි ඝාතනය වෙලා තියෙන්නේ කියලා පොලිසිය හොයාගෙන තියෙනවා. ඔන්න ඉතින් දැන් ඒ තුවක්කුවත් අතුරුදහන් වෙලා. ඔන්න මේ විමර්ශන අතරේ තව දෙයක් මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඔයාලට මතකද කුමාරී මහාදේවයි තනියම ඉඳපු වෙලාවක කෙනෙක් ෆොටෝ ටිකක් ගහලා තියෙනවා. ඒ ෆොටෝ ගහලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි මේ ෆිල්ම් එකේම ෆොටෝ ගහන්න ආපු කෙනා. මෙයා මේම ගහලා තියෙන්නේ මාටින් කිව්ව නිසා. ඔන්න මේත් එක්ක මෙතනට මහාදේව වෙනවා. හැබැයි මිනිහා දන්නේ කවුද මැරලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනට ආපු ගමන් තමයි මහාදේවත් දන්නේ මැරලා තියෙන්නේ කුමාරි කියලා. ඒ වගේම කුමාරිය මරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි එයාගේම ගුරුතුමා රාජවන්. ඉතින් මහාදේවගේ ඉල්ලීම මත මෙයාට කුමාරිගේ මිනිහ බලන්න පොලිසියෙන් අවසර දෙනවා. ඉතින් මිනිහ දැක්කට පස්සේ මහාදේවරට ටිකක් අවුල් යනවා. මේ දේවල් පොලිසිය දුරින්නම් බලාගෙන ඉන්නේ. ෆීනික්ස් අහනවා කොස්තාපල්ගෙන් ඔය කියන තරම් මහාදේව ලොකු නළුවෙක්ද කියලා. මේකට මේ කොස්තාපල් උත්තර දෙන්නේ මහාදේවට හොඳට රඟපාන්න පුළුවන් කියලා. මේ තියෙන දුකටත් එක්ක මහාදේව ඇවිල්ලා රාජවන් එක වලියකුත් දා ගන්නවා. මෙතනදී තව පැත්තකින් රාජවන් මහාදේවගේ බෙල්ලෙන් අල්ලලා මහාදේවගෙන් අහනවා ඇයි ඔයා මැරුවේ කියලා. ඔන්න දැන් නම් දෙපැත්ත මාරුනා වගේ නේද? මොකද අපි හිතාගෙන හිටියේ ඔක්කොම චෝදනා ටික තියෙන්නේ රාජවන් පැත්තට කියලා. ඉතින් මේ වෙලාව වෙනකන් තමයි ෆීනික්ස් බලාගෙන ඉඳියේ. ඉතින් දැන් පුළුවන් ෆීනික්ස්ට රාජවන් එක්කන් ගිහිල්ලා ප්‍රශ්න කරන්න. ෆීනික්ස් අහනවා රාජවන්ගෙන් ඇයි අයියේ කුමාරියේ කාමරේ පැත්තට ගියේ කියලා. මේකට රාජවන් උත්තර දෙන්නේ මම දන්නවා ඌ කුමාරියව මරනවා කියලා. ඒකයි මං ඒ පැත්තට ගියේ. හැබැයි මං යනකොටත් ප්‍රමාද වැඩි. ඒ කියන්නේ මෙතන ඇත්තම ඝාතකයා රාජවන් නෙවෙයිද? අපි බලමු ඉස්සරහට කතාවේ මොකක්ද වෙන්නේ කියලා. ෆීනික්ස් අහනවා ඔයා කොහොමද කුමාරියව මරනවා කියලා දන්නේ කියලා. ඉතින් මේකට රාජවන් කියන්නේ ඊයේ ෂූටින් එකේදී මහාදේව තුවක්කුවට උණ්ඩ පුරවනවා මං දැක්කා. ඒ නිසා තමයි මම මේ වගේ දෙයක් අනුමාන කළේ කියලා රාජවන් කියනවා. හැබැයි ඉතින් රාජවන් මොන දේ කිව්වත් ඔහුත් ගොඩාරියක් දක්ෂ නළුවෙක්.
ඒ වගේම ගොඩාරියක් සාක්ෂි තියෙන්නේ මෙයාට විරුද්ධව. මේ නිසා හැඟීම් වලට වහල් වෙලා මේ ප්‍රශ්න විසඳන්න හදන එක අමාරුයි කියලා ෆීනික්ස්ට තේරෙනවා. ෆීනික්ස් බාබුගෙන් ප්‍රශ්න කරනවා කවුද අන්තිමට තුවක්කුව ඇල්ලුවේ කියලා. අන්තිම වතාවට නම් තුවක්කුව අරගෙන තියෙන්නේ ඒක ගේන්න ගියපු මහදේව කියලා තමයි මෙයා කියන්නේ. ඔන්න මේ නිසා මේ සැකෙත් පොඩ ආයි මහදේව පැත්තට යනවා. ඔන්න දැන් මෙතෙන්ට මහදේවව ප්‍රශ්න කරන්න ගේනවා. අනිත් මිනිස්සුන්ට වගේ නෙමෙයි ෆීනික්ස් මහදේවට ගරු ඇතුව තමයි කතා කරන්නේ. ඉතින් ෆීනික්ස් අහන්නේ කුමාරිව කසාද බඳින්න යනවා කියලා කතාවක් ආරංචි වුණා ඒක ඇත්තද කියලා. හැබැයි මෙච්චර වෙලා මහදේව හිතාගෙන හිටියේ ඒක කුමාරී මේ අතර තිබ්බ රහස් දෙයක් කියලා. හැබැයි ඉතින් දැන් මේක ඉන්ස්පෙක්ටර් දන්නවා. මේක ෆීනික්ස්ට කියලා තියෙන්නේ කුමාරගේ යාළුවා. මෙයාගේ නම රාණි. කුමාරි තමන්ගේ හැමදේම රාණිට කියනවා. ඉතින් මේකට මහදේව කියන්නේ මං යාට අවංකවම ආදරය කරා. ඒ නිසා තමයි මං එහෙම තීරණයක් ගත්තේ කියලා. ඔන්න ඒත් එක්කම ෆීනික්ස් මැද්දට පැනලා අහනවා ඇයි එහෙනම් ෂූටින් එකේදී තුවක්කුවට උණ්ඩ දාලා කුමාරිව මරන්න හැදුවේ කියලා. ඒ වගේ මේක රාජවන් දැකලා තිනවා කියලාත් මෙයා කියනවා. හැබැයි ඉතින් මේක නම් මහදේව පිළිගන්නේ නැහැ. ඔයා විමර්ශනය කරන්න ඕනේ එයාව මිසක් මාව නෙවෙයි කියලා මහදේව නැගිටලා මෙතනින් යන්න හදද්දි ඉන්ස්පෙක්ටර් තමන්ගේ හඩ වෙනස් කරලා හොඳ ඉතින් මෙතනින් වාඩි වෙනවා කියලා කියනවා. මෙන්න මේකට නම් මහදේවත් ටිකක් බය වෙනවා. ඔයා කුමාරිත් එක්ක විවාහ වෙනවා කියලා ඔයාගේ බිරිඳට කිව්වද කියලා මෙයා අහනවා. හැබැයි මහදේව කියන්නේ මං එයාට කියන්න හිටියේ කියලා. ඔන්න මේත් එක්කම ෆීනික්ස් එහා පැත්තේ ඉඳපු මහදේවගේ බිරිඳට එන්න කියලා කියනවා. මේකට නම් මහදේවත් සර්ප්‍රයිස්. මට පේන විදිහට මේ හැම දෙයක්ම මහදේවගේ බිරිඳ අහගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඉන්ස්පෙක්ටර් මහදේවගේ බිරිඳගෙන් අහන්නේ ඊයේ රෑ පුරාවටම මහදේව ගෙදර හිටියද කියලා. ඇය ඔව් කියලා කියනවා. හැබැයි ඉතින් මේක ඉන්ස්පෙක්ටර් විශ්වාස කරන්නේ නැති හින්දා ඔහු ආපහු පාරක් අහනවා. ඉතින් ෆීනික්ස්ට හම්බෙන්නේ කලින් උත්තරේමයි. මේ නිසා ෆීනික්ස් ඇයව පැත්තකට යවලා මෙතෙන්ට ගෙන්නනවා රාජවන්ව. දෙන්නම එකම පේලිය තියලා තමයි දැන් ප්‍රශ්න කරන්නේ. මේ ප්‍රශ්න කිරීම අතරදී රාජවන් කියනවා මෙයා තුවක්කුවට උණ්ඩ දාලා කුමාරියව මරන්න හැදුවා කියලා. ඒත් එක්කම මහදේව අහනවා ඔයා දැක්කද කියලා. ඔයාලට මතක නම් කලින් මෙයා ෆීනික්ස්ට කිව්වේ මං දැක්ක කියලා. හැබැයි මෙයා මෙතෙන්දි වෙන කතාවක් කියනවා. අන්තිමට තුවක්කුව අල්ලපු නිසා මෙයා තමයි උණ්ඩ දැම්මේ කියලා රාජවන් කියනවා. මේත් එක්කම ෆීනික්ස් ආයෙ පටලැවිල්ලක. ඔන්න ඔය අතරේ ෆීනික්ස් කතා කරනවා මහදේවගේ රියදුරාට. මෙයාගේ නම සෙල්වම්. සෙල්වම්ගෙන් ප්‍රශ්න කරලා අන්තිමේදී මහදේවගේ බිරිඳට නඩු දානවා කියලා තර්ජනය කරපු නිසා සෙල්වම් පිළිගන්නවා මෙයා තමයි තුවක්කුවට උණ්ඩ දැම්මේ කියලා. ඔන්න මේත් එක්කම අපිට පැහැදිලි කවුද තුවක්කුවට උණ්ඩ දැම්මේ කියලා. හැබැයි සෙල්වම්ද ඇත්තටම කුමාරියවත් මැරුවේ. අපි බලමු කතාව ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. සෙල්වම් හැමදාම දැකලා තිනවා මහදේවයි කුමාරි එකට ඉන්නවා. සෙල්වම් මහදේවගේ ඩ්‍රයිවර් වුණත් මෙයා වැඩ කරන්නේ මහදේවගේ බිරිඳට. ඒ මොකද මහදේවට මෙච්චර සල්ලි තියනවා වගේ පෙනුනට ඇත්තටම මේ හැම දෙයක්ම අයිති මහදේවගේ බිරිඳට. අන්න ඒ නිසා තමයි සෙල්වම් ඒ වගේ දෙයක් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙතන සෙල්වම්ට වැඩි වෙලාවක් කතා කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මෙතෙන් එනවා මහදේවගේ මාමණ්ඩි සිවබාලන්. මෙයා ඇවිල්ලා පවුලේ අයව එක්කන් යන්න හදනවා. මොකද මෙයයි DIG හොඳට අඳුරන හින්දා. හැබැයි ඒ සෙල්ලම් ෆීනික්ස් එක්කනම් හරියන්නේ නැහැ. සිවබාලන්ගේ දුව තමයි ඝාතනයට අනුබල දීලා තියෙන්නේ කියලා මේ නඩුව ඉවර කළා දාමු කියලා චෝදනා පත්‍රයකුත් ලියලා මේ සුඩින් තියෙනවා. ඔයාට මේ විදිහටද මේක ඉවර වෙන්න ඕනි. එහෙම නැත්නම් මාත් එක්ක පොඩ්ඩක් කතා කරමුද කියලා කියන නිසා සිවබාලන් කතා කරන්න කැමති වෙනවා. ඔන්න මෙතනින් සීන් එක කට්ටලා අපිව ගෙනියනවා ෆීනික්ස් මහදේවගේ වාහනේ ඇතුළේ ඉන්න සිද්ධියකට. මෙයාට මේ වාහනේ ඇතුළේ තිබිලා මොනවා හරි දෙයක් හම්බෙලා. මෙතෙන් දෙනවා මෙයාගේ සහකාර කොස්තාපල්. මේ කොස්තාපල් අහන්නේ සර් දන්න දේවල් මටත් කියන්න. ඒතකොට මටත් පුළුවන් ඉගෙන ගන්න කියලා. ඔන්න මේ නිසා ෆීනික්ස් කතාව කියනවා. ඊයේ රෑ ඒ කෙල්ල ඇඳේ හිටපු ඉරියව්වෙන්ම තමයි මැරලා තියෙන්නේ. මොකද ලේ පැල්ලන් විසිරුණු දිශාවෙන් ඒක කියන්න පුළුවන්. ඒ වගේම ඊයේ කාමරේ ලොක් කරලත් නැහැ. මොකද එයා විශ්වාස කරලා තියෙනවා කවුරු හරි ඒවි කියලා. එතකොට එයා ඒ විශ්වාස කරපු පුද්ගලයා කවුද? ඝාතකයා හිටපු ඉරියව්ව බලපුවාම ඝාතකයා කුමාර දිහා බලන්නේ නැතුව තමයි වෙඩි තියලා තියෙන්නේ. ඒ ඇයි? මෙන්න මේ ප්‍රශ්නේ ෆීනික්ස්ටත් තියෙනවා. මේ වෙනකොට වෙලාව 12යි. දැන් DI කියන වෙලාව. කොහොම හරි මහදේවගෙනුයි එයාගේ බිරිඳගෙනුයි ප්‍රශ්න කරලා ඉවරයක් කරන්න ඕන නිසා දැන් මෙයාලා යනවා ප්‍රශ්න කරන්න. හැබැයි මෙයාලට වැඩි වෙලාවක් නම් මෙහෙම ප්‍රශ්න කරන්න වෙන්නේ නැහැ. මොකද මෙතනට DIG එනවා. DIG ඇවිල්ලා මේ නඩුව අධ්‍යක්ෂකගේ පිට දාලා ඉවරයක් කරන්න කියලා මේගොල්ලන්ව අරගෙන යනවා. හැබැයි ඉතින් ෆීනික්ස් ඒකට ඉඩ තියන්නේ නැහැ. ෆීනික්ස් කතාව පටන් ගන්නවා. ඇත්ත තුවක්කුවක් පාවිච්චි කරපු නිසා තමයි මේ වෙඩි තැබීම සිදු වුනේ. ඒ නිසා මාටින්ව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ තුවක්කුවට උණ්ඩ දැමේ සෙල්වම්. අන්න ඒ නිසා සෙල්වම්මත් අත්අඩංගුවට ගන්න වෙනවා. හැබැයි මේ දෙන්නගෙන් කවුරුවත් ඇත්ත ඝාතකයා නෙමෙයි. ඝාතකයා අහක බලාගෙන තමයි කුමාරිට වෙඩි තියලා තියෙන්නේ. එහෙම තියලා තියෙන එයා දක්ෂයෙක් කියලා පෙන්නන්න නෙමෙයි. මොකද ඝාතකයා කුමාරිට කැමති. ඒ වගේම ඝාතනයේ ස්ථානයේ තිබිලා ෆීනික්ස්ට හම්බෙලා තියෙනවා මහදේවගේ ගෙදර ඉන්න අප්‍රිකානු කුරුල්ලෙක්ගේ පිහාටුවක්. මෙන්න මේ නිසා මහදේවවත් මෙයා අත්අඩංගුවට ගන්නවා.
හැබැයි මේක DIGට වළක්වන්න බෑ. මොකද DIG දන්නවා ෆීනික්ස්ගේ හැටි. හැබැයි ඉතින් මේ නිසා වටේ ඉන්න අය කලබල වෙනවා. මොකද මේක කුමාරිගේ පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටිය රිලීස් වුණොත් තමයි කුමාරි ගැන අනිත් මිනිස්සු දැනගන්නේ. මේ ෆිල්ම් එක සම්පූර්ණ වෙන්න තව ඕන එක ෂූට් එකක් විතරයි. ඉතින් මේ අනිත් අය කියන්නේ ඒ ෂූට් එක ගන්න ඉඩ දෙන්න කියලා. ඉතින් මේකට ෆීනික්ස් ඉඩ දෙනවා. මේකේ තියෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මිය ගිහිල්ලා ඒකට මහාදේවා අඬන කොටසක්. මේකෙදි මහාදේවා හොඳට ඇක්ට් කරන හින්දා මේකට රාජවනුත් අප්පුඩි ගහනවා. මේක ඉවර වෙලා මහාදේවා එනවා බාර වෙන්න. හැබැයි ඉතින් දැන් නම් ෆීනික්ස් මෙයාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. ඉතින් ෆීනික්ස් කියන්නේ ඔයා කියපු දේ ඇත්ත. ඔයා යාට ඇත්තටම ආදරය කරලා තියෙනවා. ඔයාට දැන් යන්න පුළුවන් කියලා. මට පේන හැටියට ෆීනික්ස්ට ඕනි මහාදේව ලව්වාම එයාගෙන් පාපොච්චාරණයක් ගන්න. ඉතින් මේක DIGටත් තේරෙනවා. DIG ෆීනික්ස්ව කාමරයකට අඬ ගහනවා. මෙහෙම අඬ ගහලා මෙයාගේ අතට මාංශු දාලා ඒ අතුර දෙනවා කොස්තාපල්ට. මේ වෙනකොට මහාදේවා ගිහිලා තමන්ගේ රූම් එකේ කල්පනා කරනවා. ඒත් එක්ක මෙතෙන්ට රාජවන් එනවා. රාජවන් කියනවා ඇත්තට මෙයාට ආදරය කරලා තියෙනවා. නැත්තම් මේ ආකාරයට හැඟීම් ප්‍රකාශ කරන්න බෑ කියලා. හැබැයි ඉතින් මහාදේව නම් කියන්නේ මම තමයි ඇයව මැරුවේ කියලා. ඒකට ඔයත් හේතුවක් වුණා කියලා කියන ගමන්ම අපිට ඒ අතීත කතාව පෙන්නනවා. දවසක් මෙයා කුමාරිගේ ඇඳුම් මස් කර කර ඉද්දි මෙයා දැකලා තියෙනවා කුමාරිගේ පෙට්ටියක මෙයයි කුමාරි එකට නිදාගෙන ඉන්න ෆොටෝ එකක්. මෙන්න මේ නිසා ආපු සැකේට මහාදේව රාජවන්ගේ ලොකර් එකත් ඇරලා බලලා තියෙනවා. මේකේ තිබිලා මෙයාට හම්බෙනවා මෙයාගේ මාමණ්ඩි සියෝබාලන් මෙයාට පෙන්නව ෆොටෝ ටික. ඒ වගේ මේකේ තිබිලා මෙයාට වොයිස් CD එකකුත් හම්බෙනවා. මෙයා මේක අරගෙන ගෙදර ගිහිල්ලා අහනවා මේකේ තියෙන සම්පූර්ණයෙන්ම මෙයා හිතපු නැති දෙයක්. ඒ තමයි කුමාරි කියනවා මහාදේවා එයා ඇත්තටම මට ආදරේ නෑ. මහාදේව කියන්නේ ද්‍රෝහියෙක්. ඔයා නැති වෙලාවේ අපි දෙන්න ස්ටුඩියෝ එකේ එකට ඉන්නවා. මේ තියෙන එකේ ෆොටෝ. ඔයාට පුළුවන් මේ ෆොටෝ පෙන්නලා එයාගෙන් පරිගන්න. ඉතින් කුමාරි මෙහෙම කියන්නේ රාජවන්ට. මෙන්න මේ නිසා තමයි මම මෙයාව මැරුවේ. ඔයත් මේකේ හවුල්කාරයෙක් කියලා මහාදේවා රාජවන්ට කියනවා. ඔන්න එතකොට තමයි රාජවන්ගෙත් ඇස් උඩ යන්නේ. ඒ වගේම අපිට පෙන්නනවා මහාදේවා මේ සේරටම රාජවන් අහුවෙන විදිහට වැඩ කරලා තියෙනවා. ඒ මොකද මෙයා මේ ඝාතනයට ගත්ත සියලුම දේවල් රාජවන්ගේ ඇඳුම්, සපත්තු ඔක්කොම. ඒත් එක්කම දැන් උඹ හිතන්නේ මං පැරදි උඹ දිනුම් කියලාද? නෑ බං අපි පැරදි. අපිට මේක කතා කරගන්න තිබේ බං කියලා මෙයා මෙතනින් යන්න යනවා. හැබැයි යන්න කලින් මෙයා තව එක දෙයක් කියනවා. ඇයි ඒ වොයිස් ක්ලිප් එක සම්පූර්ණයෙන්ම ඇහුවේ නැත්තේ කියලා කියන ගමන් මෙයා යනවා. ඔන්න එතකොට තමයි මහාදේවටත් මතක් වෙන්නේ මෙයා අහලා තියෙන්නේ මෙයාට අහන්න ඕනි කොටස විතරයි කියලා. ඉතින් මෙහෙම රාජවන් තමන්ගේ කාමරයට ගිහිල්ලා ලියුමකුත් ලියලා මෙයා සීරිවි නසා ගන්නවා. වෙඩි සද්දයක් ඇහුණ හින්දා පොලිසියත් මෙතෙන්ට යනවා. ඒ වගේම මහාදේවත් එනවා. ඇවිල්ලා බලලා දුකින් මෙයා මෙතනින් යනවා. මහාදේව මෙතනින් යද්දි මෙයාට ෆීනික්ස්ව හම්බෙනවා. ඔව් කොහොම හරි මිනිහා මාංචු ගලවගෙන. හැබැයි මහාදේව යන්න කලින් මෙයා කියන්නේ කුමාරි hina වෙලා මැරුණකින් මං දැනගත්තා ඔයා තමයි මිනිමරුවා කියලා. කොහොමුණත් ඒකට කිසිම සාක්ෂියක් නැහැ. මොකද හැම සාක්ෂියක්ම දැන් තියෙන රාජවන්ගේ පැත්තේ. රාජවන් ළඟ තිබිලා හැම නඩුබඩුවක්ම මෙයාට හම්බෙනවා. ඒ වගේම අර ලියුමත්. ඉතින් මහාදේව ගෙදර ගිහිල්ලා ඒ වොයිස් එක සම්පූර්ණයෙන්ම අහනවා. ඇත්තට මේ වොයිස් එකේ මහාදේව අහපු ටිකේ තියෙන්නේ රාජවන් කියලා තියෙනවා කුමාරිට මහාදේව ඔයාව රැවට්ටුවොත් ඔයා ඒ දුක ඇවිල්ලා මට කියන විදිහට ඇඩ් කරන්න කියලා. අන්න ඒ ටික තමයි මහාදේව අහලා තියෙන්නේ. හැබැයි ඉතින් මේකේ අවසාන ටිකේ තියෙන කුමාරිත් මහාදේවට ඇත්තටම ආදරේ කියලා. ඒ වගේම දැන් මේ කුමාරි ගර්භණියක්. මේ වොයිස් එක ඇහුවට පස්සේ මහාදේවට ඇත්තටම දැන් ජීවත් වෙලා වැඩකුත් නැහැ. මොකද තමනුත් ඇත්තටම ආදරය කරපු කෙනා තමන්ගේ අතිම මැරුණ නිසා. ඔන්න මේ නිසා මිනිහා කණ්ණාඩිත් ඔලුව ගහගෙන තමයි දුක ඉවර කරන්නේ. ඒ වගේ මහාදේව තමන්ගේ මුළු ස්ටුඩියෝ එකම විනාශ කරනවා. හැබැයි පස්සේ මහාදේවට තේරෙනවා කුමාරිට දෙන්න පුළුවන් ලොකුම ගෞරවය තමයි එයාගේ ෆිල්ම් එක රිලීස් කරන එක. මේ කතාව අවසානයේදී රටේ ජනප්‍රියම නළුවා මහාදේව ඇවිල්ලා කාන්තා චිත්‍රපටිය විවෘත කරනවා. ඔන්න මේ විදිහට තමයි මේ හැංගුම්බර චිත්‍රපටිය අවසන් වෙන්නේ. ඉතින් අද ෆිල්ම් එක කොහොමද? හොඳයිද? හොඳයින ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරන්න මතක කරන්නත් එපා. තාමත් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන සබස්ක්‍රයිබ් කියන බටන් එකත් ප්‍රෙස් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි මාස්ටර් මූවි රිවිව් මේක මාස්ටර් මූවි අපේ වැඩක්.